ඉතින් හැමෝටම සුබ දවසක්. අපි දැන් අලුතෙන් මනසින් ඔන්ලයින් එකේ කරන ප්‍රපයාර් වල වීඩියෝස් දාන්න කියලා තමයි බැලුවේ මේ channel එකකින්. ඒතකොට ඒගොල්ලන්ට ඒකේ එන ෆෝල්ට් කොහොමද ආවේ, එතකොට ඒවා එන්න හේතුව මොනවද කියලා ඒ විස්තරත් එක්ක තමයි අපි දැන් ඇම්ප් එක ප්‍රපයාර් කරාම ඒ ෆෝල්ට් දාන්නේ. ඒක කස්ටමර්ට එක බලාගත්ත හැකි ලේසින්. එතකොට ඒ ෆෝල්ට් එක එන්නේ නැහැ. ඒ නිසා දැන් මේ ඇම්ප් එකේ වෙලා තියෙන්නේ ක්ලාස් මේකේ මොකද channel එකේ දෙපැත්තෙම ට්‍රාන්සිස්ටර් ගිහින් තියෙනවා මේ left right දෙකේම. ඒකට එහෙම යන්න මේකේ ගොඩක් වෙලාවට ඉතින් ස්පීකර් ෂෝට් වලටත් වෙනවා. ඒ කියන්නේ ටියුටර් ෂෝට් වලට ටියුටර් මිඩ් එහෙමත් ෂෝට් වෙන වෙලාවල් තියෙනවා. ඒත් ඉතින් දෙකම ඒ කියන්නේ බෆල් දෙකේම ටියුටර් ගියොත් තමයි එහෙම වුණාම තමයි මේ දෙපැත්තෙම ට්‍රාන්සිස්ටර් පිච්චෙන්නේ. මේ එහෙම ඉතින් එන්නේ කලාතුරකින් ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් ඕම්ස් ගන්න අඩු වෙලා. ඉතින් අපි දැන් මේ මොනවා හරි දෙකට දාද්දී අහුවෙන හැම බෆල් එකක්ම එකට පැරලල් කරලා දානවනේ. එහෙම වුණාම එතකොට දැන් මේකේ අවම ඉල්ලන්නේ ෆෝම්ස් වගේ නම් අපි දැන් ෆෝම්ස් බෆල් දෙකක් තුනක් විතර එකට සෙට් කරොත් ඒක අඩු වෙනවා. ඒ ඕම්ස් ගන්න අඩු වෙනවා ගොඩක් දුරට. ෆෝම්ස්ම තියෙන්නේ ඒක තව අඩු වෙනවා 2 ඕම්ස් වගේ ඉවත් වෙයි. ඉතින් එහෙම වුණාම මේකට වැටෙන weight එක වැඩි. එතකොට මේ ට්‍රාන්සිස්ටර් මේ ඔඩියෝ ට්‍රාන්සිස්ටර් ටික මේ ටික රත් වෙන්න ගන්නවා සෑහෙන. හීට් සින්ක් එකේ මේක රත් වෙනවා, සාමාන්‍යකම රත් වෙනවා. අර ඉල්ලන ප්‍රමාණ අවම ගන්නට වැඩියෙන් මේ ඕම්ස් ගන්න අඩු වුණාම රත් වෙන්න බලනවා වැඩි. ඒතර අපි මේ ස්පීකර් දැන් මේක දාලා සාමාන්‍යයෙන් නෝමල් අහන්න නැත්නම් සාමාන්‍යයෙන් වොලියුම් වැඩි කරනවා. එතකොට ඉතින් කොහොමද හීට් වෙලා මේක දරා ගන්න පුළුවන් ප්‍රමාණයට ආවට පස්සේ ඉතින් හරියට පිච්චෙනවා. ෆෑන් තිබ්බට ඉතින් එක ගානකට තමයි තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් ඉන්ඩෝ යූස් කරන හදපු ඇම්ප්ලිෆයර් එකක් තමයි මේ ඇම්ප්ලිෆයර් එක. අවුට්ඩෝර් වලට වෙනම ඇම්ප්ලිෆයර්ස් තියෙනවා. අවුට්ඩෝර් ගහන්න හදපු වෙනම ඇම්ප්ලිෆයර්ස් තියෙනවා. අවුට් ගන්න වැඩි. ඒ කූලින් සිස්ටම් එකත් මේ වගේ නෙමෙයි. එතකොට ලොකු හීට් සින්ක් දාලා ෆෑන් දෙකක් වගේ දාලා එහෙම තමයි අවුට්ඩෝර් වලට එන මේ ටික ලොකු පවර් ඇම්ප්ලිෆයර් වල එන්නේ. මේක ඉතින් ගොඩක් දුරට මම හිතන්නේ මේක ඉතින් ඕම්ස් ගන්න ප්‍රශ්නයක් තමයි වෙලා ඇත්තේ. මේ බෆල් පැරලල් කරලා දාලා කියලා තමයි හිතෙන්නේ. මොකද දෙපැත්තෙම මේ පිච්චිලා තියෙනෝනේ. ගොඩක් දුරට ට්‍රාන්සිස්ටර් දැන් මේක පිච්චෙන අඩුයි. ඉතින් එහෙම වෙන්න හේතුව ඉතින් ගොඩක් අර ලෝඩ් දීලා වගේ තමයි අපි හිතන විදිහට. මේක රිලේ එක ඔන් වෙන්න තු තිබ්බ දැන් නම් දැන් ඒක හරි. ඕන් කරාම ඔෆ් රිලේ එකේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැති ඔයගොල්ලන්ට. ටික් ගාලා ඔන්නේ රිලේ එකේ. අපි සවුන්ඩ් ප්ලේ කරලා බලමු. ඉතින් ඩැමේජ් වෙච්ච ට්‍රාන්සිස්ටර් දෙක එකක් තියෙනවා. ඒ 19යි 41. අනිත් ට්‍රාන්සිස්ටරේ C5198 ඒ දෙක තමයි එන්නේ. ඉතින් අපි මෙහෙම ඇම්ප් එකක් ප්‍රපෙයාර් කරලා ඉවරනම ගොඩක් වෙලාවට ඒක මේ ඉතින් අද දුන්න දවස් දෙකකින් තුනෙන් වගේ දෙන්න අමාරුයි කොහොමදත්. ඉතින් මේ තව රිපෙයාර් තියෙනවා. ඉතින් ඒවත් කරන ගමන් තමයි කරන්නේ. අනික මේක රිපෙයාර් කරලා ඒ වෙලෙම අපි කොහොමදත් දෙන්නේ කොහොමද පාවිච්චි කරලා බලලා මේක චෙක් කරලා බලලා. මොකද මේ ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් මේ ටික ඩ්‍රයිව් කරන වෙනම ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් ටිකක් තියෙනවා. ඒවා චෙක් කරලා එතකොට මේ BIOS රෙසිස්ටන්ස් වල ඒවා වෙනස් වෙලාද කියලා ඒ ඔක්කොම චෙක් කරලා බලලා වොලියුම් කරලා පොඩ්ඩක් ඇම්ප් එක ලෝඩ් කරලා බලලා තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. මේ හදපු හැටි කොහොමදත්ම දෙන්නේ නැහැ. මොකද මේ ඔය කීමක් ඇතුව ඉතින් ඒ දේවල් කරන නිසා ඒවා චෙක් කරලා තමයි දෙන්නේ. අනිත් එක තමයි මේ පිට ඇම්ප්ලිෆයර්ස් අපි හදන්නෙත් නැහැ. රණසිංහ ඔන්ලයින් එකේ ඇම්ප්ලිෆයර්ස් විතරයි ගොඩක් දුර මෙහෙ රිපෙයාර් කරන්නේ. පිට ඒවා මොනවත් කරන්නේ නැහැ දැනට. අපි බලමු මියුසික් එක ප්ලේ කරලා.
මේ කිසි දැන් ගැටලුවක් නැද්ද ලයින් channel දෙකම වැඩ කරනවා left right දෙපැත්තම වැඩ හොඳට මේ මොකද අපි මේක check කරලා ටිකක් load දීලා බලලා තමයි කොහොමද මේක මේ අපෝ customer අතර දෙන්නේ ඉතින් මේ වෙන්න ඉතින් හේතුව ඉතින් මේවා ඇදලා ඉතින් අර පාවිච්චි කරද්දි චුට්ටක් ඒ සම්බන්ධව දැන් සැලකිලිමත් වෙන්න ඕනේ අපි දැන් අර නිකන් ගෙදර සින්දුවක් අහනවා වගේ නෙමෙයි දැන් මොනවා හරි පාටි එකදී හරි නැත්තම් මොනවා හරි අපි තුමු පොසොන් එකේ මොනවා හරි පොසොන් උත්සව එක වෙසක් උත්සව එක මේක එළියට දාලා බෆල් එහෙම දාලා යූස් කරනවා නම් ඒ වෙදී රෝඩ් කියන්නේ සාමාන්‍ය ගෙදර අහනවා වගේ නෙමෙයි වොලියුම් පොඩ වැඩි කරනවා ඕනේ එතකොට ඒ ඕම්ස් ගාන එහෙම වෙනස් වෙලා තිබ්බොත් බොහෝ දුරට ඒක බලපෑම වැඩි හීට් වෙන්න ඕව හීට් වෙලා ලෝඩ් වැඩි වුණාම ඉතින් ගොඩක් දුරට යනවා එහෙම තමයි මේකෙත් වෙලා ඇත්තේ ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ මේ ඇප් එක සම්බන්ධව ඉතින් තව ඉදිරියට තව රිපෙයාර් කරන ඒවා කොහොම වීඩියෝස් අපි දානවා මේ ඔය සන්ටෙක් කියන YouTube channel එක හරහා රණසිංහ ඔන්ලයින් shop එකේ ඔක්කොම සර්විස් කරන්නේ මෙතනින් තමයි ඒ සර්විස් වල ඔක්කොම අපි ඉදිරියට මේ කරන හැම රිපෙයාර් එකක්ම කස්ටමර් ලේසි වෙන්න ඒ අප ෆෝල්ට් එන්න හේතු ඒ ඔක්කොම එක වීඩියෝස් හදලා දානවා හැමෝටම ඉදිරියේදී දේවල් බලා ගන්න පුළුවන් ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු දවසක